අයිබෝවන් රසරස YouTube channel එකට ඔයාව ආදරයෙන් පිළිගන්නවා. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ රස නූඩල්ස් එකක් ඉක්මනින් කොහොමද ගෙදරදී හදාගන්නේ කියලා. ඉස්සරහට ගිහින් බලමු කොහොමද මේ නූඩල්ස් එක රසට හදාගන්නේ, මොනවද අපිට අවශ්‍ය වෙන්නේ කියලා. මම මෙතන තඹගත්ත නූඩල්ස් ග්‍රෑම් 400ක් අරන් තියෙනවා. නූඩල්ස් ටික හොඳට තඹගත්තට පස්සේ මම මේ නූඩල්ස් ටික එකට ඇල්ලලා තියෙන එක වෙන් කරගන්න ඇල් වතුරෙන් සෝදලා අරන් තියෙනවා. විනාඩි 5ක් විතර නූඩල්ස් ටික තඹගත්තාම හොඳටම ප්‍රමාණවත්. ඉතින් අපි බලමු කොහොමද මේ නූඩල්ස් එක හදාගන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි වාචනයක් ලිපේ තියලා ඒකට තෙල් මේස හැඳි 4ක් විතර දාගන්නවා. ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට පොල් තෙල් එකතු කරගන්න පුළුවන්. ඊට පස්සේ මම තලාගත්ත ඉඟුරු සහ සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා. ඉඟුරු චූටි කෑල්ලක් එකතු කරගන්න. ඉඟුරු සුදු ලුණු ටික තරමක් බෙදීගෙන එනකොට මම කපාගත්ත ලුණු ගෙඩියක් සහ කරපිංච ටිකක් එකතු කරගන්නවා. ලුණු ටික වෙලාවක් බැදගත්තට පස්සේ අපි කපාගත්ත කැරට් සහ බෝන්ච් ටික එකතු කරගන්නවා. මම මේ විදිහට එළවලු ටිකක් භාජනයේ පැත්තකට කරලා කඩාගත්ත බිත්තර ගෙඩි දෙකක් එකතු කරගන්නවා. ඔයාලට කැමති නම් බිත්තරත් එක්ක මස් මගේ දෙයක් බෙදලා එකතු කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපිට බිත්තර විතරක් එකතු කරලා වුණත් මේ නූඩල්ස් එක රසට හදාගන්න පුළුවන්. මේ විදිහට හොඳට බිත්තර ටික ස්ක්‍රැම්බල් කරගෙන අපි එළවලුත් සමග මිශ්‍ර කරගන්නවා. මේ වෙලාවේදී ලිපේ ගින්දර ඉතාමත් අඩුවෙන් තියාගන්නේ. ඒත් එක්කම අපි කපාගත්ත ලීක්ස් ටිකත් එකතු කරගන්නවා. ලීක්ස් ටිකත් එකතු කරගෙන ඉක්මනින් කලවම් කරගන්නවා. මොකද ගොඩ වෙලාවක් අපි මේ එළවලු ගොඩක් තැම්බෙන තුරු ලිපේ තියාගන්නේ නැහැ. ඊට පස්සේ අපි මේ මිශ්‍රණයට ගම්මිරිස් කුඩු තේ හැඳි එකක් එකතු කරගන්නවා. සැරට ටිකක් කන්න කැමති කෙනෙකුට මේ ප්‍රමාණවල එකතු කරගන්න. ඒ වගේම කහ තේ හැඳි කාලක් විතර කෑලි මිරිස් තේ හැඳි දෙකක් එකතු කරගන්නවා. සැර අඩුවෙන් අවශ්‍ය නම් මේ දේවල් ටිකක් අඩු කරලා හදාගන්න. ඒත් එක්කම අපි රස අණු ලුණු එකතු කරගන්නවා. ඊට පස්සේ හොඳට එළවලු සමග මේ සියලුම දේවල් ටික මිශ්‍ර වන තුරු හොඳින් කලවම් කරගන්න ඕනේ. ඊට පස්සේ අපි නූඩල්ස් ටික එකතු කරගන්නවා. නූඩල්ස් අපි ඔක්කොම එකපාර එකතු කරගන්න නැතුව ටික ටික එකතු කරලා හොඳට එළවලු ටික මිශ්‍ර කරගන්න ඕනේ. අපි අනිවාර්යයෙන්ම ප්‍රමාණයෙන් වැඩිපුර නූඩල්ස් හදනවා නම් හදාගන්න භාජනය ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද ගොඩක් හදනකොට අපිට මේ විදිහට කලවම් කරගන්න අපහසු වෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම භාජනය ටිකක් විශාල එකක් තෝරගන්න.
නූඩල්ස් එක මේ විදිහට හොඳට කලවම් කරගත්තට පස්සේ අපි ලිපේ ගින්දර ඕෆ් කරගන්නවා. අපිට මේ නූඩල්ස් එක මස් කරි එකක් එක්ක මාළු කරි එකක් එක්ක වගේම කිසිම දෙයක් නැතුව වුණත් ආහාරයට ගන්න පුළුවන්. අපි බිත්තර දාලා හදාගත්ත නිසා. ඉතින් මේ තියෙන්නේ මම හදාගත්ත නූඩල්ස් එක. ඔයාලත් මේ විදිහට රසවත් නූඩල්ස් එකක් හදලා බලන්නට උත්සාහ කරලා ඔයාලගේ අදහස් මටත් කමෙන්ට් එකකින් කියන්න. ඉතින් මගේ වීඩියෝවත් සමග මෙතෙක් වෙලා රැඳී සිටියට ඔයාට බෙහෙවින්ම ස්තුතියි. තවත් දවසක රසවත් වීඩියෝවකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.